Welcome to SLS Gaming 2. පට්ට ලස්සන වස්සයක් නේද? කන්දර ගහලා තියෙන වීදුරුවේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු. යකඩෝ මේක සේල් කියලා මේ ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේක විකුණන්න තියෙන්නේ. බලමු පොඩ්ඩක් මේක වටේ ගිහිල්ලා. අඩේ පුංචි වෙන කෙනේ පට්ට ලස්සන බස් එක කවුද දන්නේ මේක ඉන්නේ විකුණන්න. අර ඉන්න කවුද කෙනෙක්? ගිහින් බලමු යාළඟට. මල්ලි මොනවද වෙන්න ඕනේ? අයියේ මේ මෙතන මේ විකුණන්න දාලා තියෙන බස් එක අයියාගේද? ඌ මල්ලි ඕක මගේ තමයි විකුණන්න තමයි ඕක තියෙන්නේ. අයියේ දැන් මේක විකුණනවද? යකෝ දැන් මම ඔබට කිව්වනේ එක සැරයක් ඕක විකුණන්න තමයි තියෙන්නේ කියලා. මොකද කන් වෙන්නේ නැද්ද? ඌ මහත්තයෝ විකුණන්න තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමුද බස් එක? හරි බලමු. මේක මේ 2000 කීයකටද? 2015 ගන්න මහත්තයා. මේ එතකොට මේක එන්ජින් එකක් තියනවද? නෑ ඕක එන්ජින් එකක් නෑ. ඕක මේ අර වතුර අදින මෝටර් එකනේ තියෙන්නේ. ඒකෙන් තමයි බස් එක යන්නේ. ඕක මහත්තයා ඉතින් කොහොම වාහනයක එන්ජින් එකක් තියෙනවනේ. ඉතින් මේ බැටරි වලින් යන්නේ නෑනේ. හරි එහෙනම් පොඩ්ඩක් ගිහින් බලමුකෝ මේක. බස් එක නම් ලස්සනයි. මේ රෝදේ මොකටද තියෙන්නේ අයියේ? රෝදීන් මේ රෝදෙන් තමයි මේ බස් එක ස්ටාර්ට් වෙන්නේ. ඒකට මේ රෝදෙන් යනවා. හත්තේකින් අර රෝදේ තියෙන ඉතින් සමහර බස් එක එහෙම යන්නේ ඉතින් ගමන් කරන රෝදේ ඉන්නේ. එහෙමද? හොඳ. පොඩ්ඩක් ගිහින් බලමුකෝ එහෙනම් තව. මේ රෝදෙත් එහෙමයි නේ. හරි. මෙතන නේ දොර තියෙන්නේ. මල්ලි දැන් මේ දොර නැතුව බස් එකට නගින්න බැයිද? දොරෝනේ නැහැ. මිනිස්සුන්ට වීඩියෝ කුඩුවල දෙන්න ඔතන මිනිස්සුන්ට ඔතනින් නගින්න පුළුවන්. උගින් මහත්තයා දොර ඕනනේ නැත්තම් මිනිස්සුන්ට නගින්න බෑනේ බස් එකට. හරි. පොඩ්ඩක් ඇතුළට නගලා බලන්න. මල්ලි මේක මේ අර දෙපැත්තේ තියෙන කණ්ණාඩි දෙක මොකටද ඕන වෙන්නේ? ඊගෙන පිටිපස්ස බලන්නද? නෑ පිටිපස්සෙන් යන වාහන වල ඉස්සරහින් යන වාහනේ බලන්න තමයි කණ්ණාඩි දෙක තියෙන්නේ. උගින් මහත්තයා කණ්ණාඩි තියෙන්නේ අර පිටිපස්ස බලන්න ළමයි ඉතින්. ඒක මහත්තයා ඕනම දෙයක් නේ අපිට. ඒතකොට මල්ලි මට මෙන්න මේ සුක්කානම නැතුව වාහන අරන් යන්න බැයිද? පුළුවන්. යකඩ පොල්ලක් හයි කරගත්තාම ෂෝක් එකට බස් එක ගෙලවන්න ඕනේ සුක්කානම ඕනේ නැහැ ඒකට. ඕක නම් ඉතින් ඕනනේ මහත්තයා මහත්තයා සුක්කානමට බස් එකක් එහෙම එලවන්න බෑනේ. හරි එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් මේ එළියට බහලා බලමු නේ තව බස් එකේ කෑරි බෑරි ටිකක් එනවනේ. හරි මහත්තයා එහෙනම් බහලා බලමු තව කෑලි තියෙනවනේ මේකේ. හරි බස් එක නම් සුපිරියේ. සුපිරි බස් එක හොඳේ. පට්ට හොඳේ. ආදි කියන්න වචන නැහැ. මෙන්න මේ හොඳ කෑලි නේද මේ තියෙන්නේ? මහත්තයා හොඳ කෑලි තමයි හයි කරලා තියෙන්නේ. අය කිසි දෙයක් බාල බලු නෑ මහත්තයා හයි කරලා. මහත්තයා අද අරන් ඉන්න තා අවුරු ගානක් පැද බලන ওই කෑලි එකම හොඳේ. එතකොට මල්ලි මේ ලයිට් එක මොකටද ඕනේ? මේක මේ එළිය බලන්නද රැට? නෑ මේක මේ යන මිනිස්සුන්ට වාහනේ නතර කරාම ඔය ලයිට් එක ගාලා සිගරට් පත්තු කරගන්න. මහත්තයා ඉතින් ඔය අර ලෑට එළිය බලන්නවා ඉතින් අර ඔගේ ආලෝකය එනවනේ ඉතින්. අර තමයි ඉතින් ඔය හයි කරලා තියෙන්නේ. හරි එතකොට මල්ලි මේකෙන් කොච්චර විතර එළියක් එනවද? ඔගේ මහත්තයා ඉතින් මෙච්චර විතර එළියක් එනවා. මෙච්චර විතර කොච්චර විතරද? මේ මෙච්චර විතර? ඔය ලොකු එළියක් එනවා. හරි ඕයි මම දැන් අහන්නේ ඕකෙන් කොච්චර විතර එළියක් එනවද? මහත්තයා මේ එකපාරක් කිව්වනේ මේ ගොඩක් එළියක් එනවයි කියලා. හරි කොච්චර විතර එළියක්ද ඔය එන්නේ ඉතින් ඕකේ? හරි මම පොඩි විතර එළියක් එනවා. Se acabó. Free drinks in the house.